ස්තරයේ පසුවන අයට ඒ ජීවිත ගෙන යාමට යම්කිසි පුහුණුවක් සහ හැකියාවක් තියෙනවා. මධ්‍යම පාන්තිකයා තමන්ගේ ස්ටේටස් මේන්ටේන් කරන්නත් ඕනේ නේද? කොහොම හරි දිවයින අද ප්‍රධාන සිරස්තලයෙන් කියනවා රුපියල දිගටම පල්ලම්බයි. ඩොලරය ඊයේ 334.26ට නගී මිල පීඩනය දුප්පත්කම ඉහළට ආර්ථික හා මූල්‍ය විශේෂඥයන් කරන්නා වූ ප්‍රකාශය. ඉතින් ශ්‍රී ලංකා රුපියලට තිබෙන විනිමය පීඩනය තවත් උග්‍රාතට හැරමින් දිනපතාම පාහේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහීමට ලක් වෙමින් තිබෙන බව තමයි මේ විශ්ලේෂකයන් සඳහන් කරන්නේ. ඉතින් මේ හේතුවෙන් ඛනිජ තෙල් ඇතුළු සියලුම ආනයනික භාණ්ඩවල මිල ඉහළ යමින් ඉදිරි කාලයේ තවදුරටත් ජනතාව මුහුණ දෙන මිල පීඩනය උග්‍රාතට හැරෙනු ඇති බවත් රටේ දුප්පත්කම තවදුරටත් ඉහළ යනු ඇති බවත් ආර්ථික හා මූල්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඉකුත් සිකුරාදා ඒ කියන්නේ 15 වනදා වාර්තා වුණේ 331.15 විදිහට ඊයේ 18 වනදා වන විට 334.26 දක්වා තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළ ගියා. රුපියල කැපී පෙනෙන ලෙස මේ විදිහට පිරිහීමට ලක් වෙනවා. ඉතින් මහ බැංකුවේ වාර්තානුව ඊයේ පමණක් ඇමරිකානු ඩොලරයක විකුණුම් මගය රුපියල් 3.11කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් 3.11 කියන්නේ මොකක්ද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. හැබැයි මේක ඩොලරයක් නෙවෙයිනේ, ඩොලර් ප්‍රකෝටි ගාණක් අපි හුවමාරු කරනවා බිලියන ගණනකින් ගනුදෙනු සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපේ අපනයන පහළ යමින් ආනයන වියදම ඉහළ යමින් පවතිනවා. ඉතින් මේ ඩොලරයේ තිබෙනා වූ උච්චාවචනය කියන්නත් බෑ. ඩොලරය ඉහළ යනවා, රුපියල පහළ යනවා. ඉතින් මේ තත්ත්වය ඉතාමත් බිහිසුණු අන්දමින් තමයි වාර්තා වෙමින් පවතින්නේ. ඉතින් දිගින් දිගටම මේ ඇතිවෙන දැඩි ආර්ථික කම්පන නිසා මතුවන ඉහළ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන්නට නොහැකිව ශ්‍රී ලාංකේය ජනතාව විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් මේ දිලිඳු ජනතාවට නම් අස්සසුම හරි හම්බ වෙනවා.